කරනකොට ඒ ඇති වෙන බාහිරින් දේවල් වලට ඔබ මුහුණ දෙන්න ඕන කියන කාරණේ වගේ අර සාමාන්‍ය ප්‍රායෝගික ප්‍රශ්න මාලාවක් විදිහට තමයි මේ ප්‍රශ්න සකස් කරලා තියෙන්නේ. ඒ නිසා එච්චර ලොකු බයක් ඇති වෙන්න දෙයක් නැහැ. හැබැයි ඉතින් පැටලීමක් සිදු වෙන්න පුළුවන්. මොකද අපිට කැමති භාෂාවකින් මේකට මුහුණ දෙන්න පුළුවන්. ඔබ ලංකාවේ කෙනෙක් නම් සිංහල භාෂාවෙන් ඔබට කැමති නම් සිංහල භාෂාවෙන් මුහුණ දෙන්න පුළුවන්. ඒ වගේම ඔබ ඉංග්‍රීසි භාෂාවෙන් ලියනවා ඉංග්‍රීසි භාෂාවෙන් ලියන්න පුළුවන්. ඔබට චතුරස්‍රට ජපන් භාෂාව හසුරවන්න පුළුවන් කෙනෙක් නම් ජපන් භාෂාවෙන් වුණත් ඔබට මේකට මුහුණ දෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි භාෂාවුනුත් මේකේ තියෙනවා. ඒකෙන් දෙකට බය වෙන්න දෙයක් නැහැ. හැබැයි වැඩිපුරම මෙයාලා අහන්නේ අපි මාර්ග සංඥා භාවිතා කරන ක්‍රම කොහොමද ඩ්‍රයිව් කරන්න ඕනේ. ඉතින් මාර්ගයේ කෙනෙක් එනවා නම් කොහොමද තව වාහනයක් එනවා නම් ඒකට අපි ඉඩ දෙන්න ඕනේ කොහොමද. එතකොට මාර්ග සංඥාවල විශේෂයෙන්ම අර තොමරේ කියන බෝඩ් එක මම මේ ඔයාලට පෙන්නන්නේ. මෙන්න මේ බෝඩ් එක සටහන් වෙලා තියෙන තැන්වල කොහොමද අපි වාහනයක් නතර කරගන්නේ, කොච්චර වෙලාවක් ඉන්න ඕනද, වාහනේ අපි යනකොට ලේන් එක මාරු කරනවා නම් අපි වෙන මන්තිරයකට යනවා නම් සිග්නල් දාන්න ඕන කොයි වෙලාවක් ඇතුළතද. එතකොට මේ වගේ දේවල් සහ වාහන අතර අපි වාහනේ ගමන් කරන අතරතුර බයිසිකලයක් යනවා නම් ඒ බයිසිකල් වලට ඉඩ දෙනවද නැද්ද? ඒවා යන්න ඕන මොන පැත්තෙන්ද? අපි වාහනේ වැඩිපුර ගමන් කරන්න ඕනේ පාරේ දකුණු පැත්තටද වම් පැත්තට වෙන්නද? මේ වගේ සාමාන්‍ය ප්‍රශ්න ටිකක් තමයි අහන්නේ. ඉතින් මේ ප්‍රශ්න ටික අපි වෙලාව ඇතුළත විනාඩි 30ක් ඇතුළත හරියට මොලේට දාගෙන හරියට පැහැදිලි උත්තරය අරගෙන හරි වැරදි දාන්න තමයි තියෙන්නේ. ඉතින් මේක තවත් වැදගත් කාරණයක් වලට මතක් කරන්න ඕනේ. මෙතෙක් සමහර මධ්‍යස්ථානවල මේ ප්‍රශ්න 50 ලියන්න පේපර් එකක් නැත්නම් පත්‍රිකාවක් ඇතුළේ ලියන්න අවස්ථාවක් හම්බුණා. අපි කඩදාසි කොලයක ලියන්න හම්බුණා. හරි වැරද්ද දාලා පස්සේ අපිට පොඩි නෝට් එකක් තියාගන්න කොටසක් තියෙනවා. ඒකේ අපිට ඩවුට් එකක් තියෙන ප්‍රශ්න අහන්න කියලා පස්සේ ආයෙ වෙලාව තිබුණොත් බලලා ඒක වෙනස් කරන්න පුළුවන් අවස්ථාවක් තිබුණා. හැබැයි දැන් සමහර මධ්‍යස්ථානවල මේක සම්පූර්ණ ඩිජිටල් සිස්ටම් එකකට හරවලා තියෙනවා. ඒ කියන්නේ ටැබ් එකක් ආශ්‍රිතව තමයි ප්‍රශ්න වලට උත්තර දෙන්න තියෙන්නේ. ඉතින් පළවෙනි ප්‍රශ්නෙට උත්තර දුන්නාට පස්සේ ටැබ් එකකින් ඒ පළවෙනි ප්‍රශ්නේ අයින් වෙලා දෙවෙනි ප්‍රශ්නේ එනවා. ඉතින් ආයෙ දෙවෙනි ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕනේ. ඉතින් වෙලාව ගිහිල්ලා ඉවරුණාට පස්සේ ඔබට ආයේ නිකන් ඩවුට් එකක් තියෙනවා නම් මට මේ ප්‍රශ්නේ අමතක වුණා කියලා මතක තියාගෙන ගිහිල්ලා ප්‍රශ්න හොයනවා වෙනුවට තමයි කරන්න වෙන්නේ. මොකද ඒක ඩිජිටල් සිස්ටම් එකක් කරා තියෙන අපිට සමාලෝචනය කළ කොටසක් තියෙනවා. එතනට ගිහිල්ලා මේ ප්‍රශ්න හොයලා හදන්න පුළුවන්. එහෙම බැරි වුණොත් වෙන්නේ ඉතින් අර කලින් තිබ්බ වගේම පේපර් එකේ මෙහෙම උඩ ඉඳන් පල්ලෙහාට බලලා හදන්න ක්‍රමයක් නැති වෙනවා. ඉතින් ඒ වගේ සංකීර්ණ සිද්ධි ස්ථානත් මේකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ සිස්ටම් එක ඩිජිටල් වෙලා සමහර මධ්‍යස්ථාන වල විතරයි මේක තියෙන්නේ. ඉතින් මොකක් වුණත් ඔබ මතක තියාගන්න ඕනේ ප්‍රශ්න 50කට මුහුණ දෙන්න වෙනවා. ලේසි නෑ. ඉතින් මේ ප්‍රශ්න 50 අමාරුත් නෑ. හරි සරල විදිහක් තියෙන්නේ. ලේසියෙන්ම සූදානම් වෙලා යන්න. විශේෂයෙන්ම අන්තර්ජාලය හරහා ඔයාලගේ හැමෝගම ස්මාර්ට්ෆෝන් එකක් තියෙනවා. ස්මාර්ට්ෆෝන් එකෙන් Google එක කරා සර්ච් කරන්න පුළුවන් ජපානයේ මාර්ග නීති සම්බන්ධයෙන්. ඉතින් මාර්ග